මම කරන්න ඕනේ ස්පෙෂල් ඩිග්‍රී එකක්ද නැත්නම් ජෙනරල් ඩිග්‍රී එකක්ද? ස්පෙෂල් ඩිග්‍රී ගැනයි ජෙනරල් ඩිග්‍රී ගැනයි ලොකු විස්තරයක් ගේන්න. ඩිපාර්ට්මන්ට් එකේ ගොඩක් වෙලාවට ලකුණු තිබ්බ පළියටම ගන්නෙ නැහැ. අපි කතා කරමු ගොඩක් කැම්පස් වෙන නංගිල මල්ලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මම කරන්න ඕනේ ස්පෙෂල් ඩිග්‍රී එකක්ද නැත්නම් ජෙනරල් ඩිග්‍රී එකක්ද? මට ජෙනරල් ඩිග්‍රී එකක් කරලා PhD එකක් කරන්න පුළුවන්ද? ගොඩක් අය කියනවා ඔයා ස්පෙෂල් එකක්ම කරන්න. නැත්නම් කැම්පස් ගිහිල්ලා වැඩක් නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ගොඩක් අය මගෙන් ඇහුවා මේක. ඉතින් මට හිතුණා අද මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් ගොඩක් අයට ඒක වටින වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ස්පෙෂල් ඩිග්‍රී ගැනයි ජෙනරල් ඩිග්‍රී ගැනයි ලොකු විස්තරයක් ගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි දේ තමයි ස්පෙෂල් ඩිග්‍රී එකයි ජෙනරල් ඩිග්‍රී එකයි කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. සාමාන්‍ය ස්පෙෂල් ඩිග්‍රී එකට අපි කියනවා හොනර්ස්, ගෞරව උපාධි, විශේෂ උපාධි කියලා කියනවා. ජෙනරල් ඩිග්‍රී එකට අපි කියනවා සාමාන්‍ය උපාධි. දැන් මේකේ කැම්පස් වලින්ම මේ ඩිග්‍රීස් දෙනවා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඔය B ෆාම් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කතා කරා බැචලර් ඔෆ් ෆාමසි. ඒක අවුරුදු 3ක ඩිග්‍රී එකයි. ඒක අවුරුදු 4ක් දෙන්නේ. ඒ කියන්නේ කැම්පස් වලින්ම ඒක ඔෆර් කරන්නේ අවුරුදු 3යි. ඊළඟට ඒ වගේ කෝසස් තියෙනවා. කැම්පස් වලින්ම දෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි එක නැත්නම් කලාපීඨය. ඒකට ඇප්ලයිඩ් සයන්ස් නැත්නම් මේ විද්‍යාපීඨ. ඒ වගේ පීඨ වලින් ගොඩක් වෙලාවට දෙවෙනි අවුරුද්දේ ඉඳන් තමයි ස්පෙෂල් ඩිග්‍රී එකට බඳව ගන්න. කියන්නේ පළවෙනි අවුරුද්දේ කරලා තියෙන සබ්ජෙක්ට් වලට සෙමෙස්ටර් දෙකේ තියෙන වැඩි ලකුණු කට්ටිය තමයි ගන්න. කලාපීඨය ගත්තට පස්සේ දැන් අපේ මම ඉගෙන ගන්න ඩිපාර්ට්මන්ට් එකේ ගොඩක් වෙලාවට ලකුණු තිබ්බ පළියටම ගන්නෙ නැහැ. ගොඩක් අය තරංකාරීත්වයක් තියෙන කම්පිටිෂන් එක වැඩි. ඒ නිසා ගොඩක් වෙලාවට ඉන්ටර්විව්ස් කරනවා. ඉන්ටර්විව්ස් කරලා තමයි ගන්න. දෙවෙනි කාරණේ තමයි මේක කොහොමද ව්‍යුහාත්මක වෙනස් වෙන්නේ. මම කතා කරන්නේ පළවෙනිම ජෙනරල් ඩිග්‍රී එක නැත්නම් සාමාන්‍ය උපාධි. සාමාන්‍ය උපාධි අවුරුදු 3යි. සහ මේකේ තියෙන ක්‍රෙඩිට් අගය ගත්තට පස්සේ ක්‍රෙඩිට් අගය 90යි. සහ මේකට අර අපි කියනෝනේ ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් නැත්නම් ඩිසිටේෂන් එකක්, තිසිස් එකක්, රිසර්ච් එකක් මේකට ලියන්න නැහැ. ඊළඟට මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේකේ SLQF වාර්තාවත් වෙන එකෙන් හම්බෙන පස්වෙනි ස්ථානය තමයි මේ ජෙනරල් ඩිග්‍රී. ස්පෙෂල් ඩිග්‍රී එක ගියාට පස්සේ මේක අවුරුදු 4ක කෝස් එකක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. මේක ගත්තට පස්සේ මේකේ ක්‍රෙඩිට් එක ගත්තට පස්සේ 120යි. සහ මේකට තිසිස් එකක් තියෙනවා. ෆයිනල් එකේදී මාස 3ක විතර ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔයා ඒක කෝස් එකේ අවශ්‍යතාවයක්. ඊළඟට SLQF වාර්තාවේ තියෙනවා මේක 6 වෙනි ස්ථාන. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ ඔයාලට හිතෙනවා හොඳයි මේ ස්පෙෂල් ඩිග්‍රී එකක් කරගන්න. මම හිතනවා මේ වීඩියෝ එක අන්තිමට යද්දී ඔයාම තීරණය කරයි ඔයාට මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. දෙවෙනි කාරණේ තමයි මේ දැන් උදාහරණයක් විදිහට පස්සේ මේකට කොහොමද ඩිපාර්ට්මන්ට් කැඩෙන්නේ? දැන් ජෙනරල් ඩිග්‍රී එකට සාමාන්‍ය අපි කියනවා ඩිපාර්ට්මන්ට් එකක් නැහැ. සාමාන්‍ය මගේ අත්දැකීමත් එක්ක ජෙනරල් ඩිග්‍රී එකක් කියන්නේ විවිධ ඩිපාර්ට්මන්ට් වලින් තමන්ට කෝස් එකක් කරන්න පුළුවන්. දැන් මම දන්න විදිහට යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය අමාරුම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තමයි ජෙනරල් ඩිග්‍රී එකක් කරන. මොකද ස්පෙෂල් ඩිග්‍රී එකක් කරලා ටක් ගාලා අවුට් වෙන්න පුළුවන්. ජෙනරල් ඩිග්‍රී එක ගොඩාක් කෝස් යුනිට් ඉගෙන ගන්න තියෙන හේ ජෙනරල් ඩිග්‍රී එක මාර වැලිඩ්. දැන් ජෙනරල් ඩිග්‍රී එක ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අදිනාංශ දෙකක් ඔයා ඉදිරියට ඉගෙනගෙන යන්න ඕනේ. සාමාන්‍ය උදාහරණයක් විදිහට ඔයා ක්‍රිමිනොලොජි කරනවා නම් ඔයා පොලිටිකල් සයන්ස් කරනවා නම් ඒ ඩිපාර්ට්මන්ට් එකේ දෙන කෝස් යුනිට් දෙක ඉගෙනගෙන ඔයා අවුරුදු 3ක් කම්ප්ලීට් කරනවා. නමුත් ස්පෙෂල් ඩිග්‍රී එකක් කියලා කියන්නේ ඔයා අවුරුදු 4ක් ඒ ඩිපාර්ට්මන්ට් එකෙන්ම දෙන කෝස් යුනිට් කරලා ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් ගෞරව උපාධිය ගන්න එකට තමයි අපි කියන්නේ ස්පෙෂල් ඩිග්‍රී එකක් කියලා කියන්නේ. අනිත් දේ තමයි ගොඩක් අය කියනවා මේ ස්පෙෂල් ඩිග්‍රිය තමයි හොඳම ජෙනරල් ඩිග්‍රිය වැඩක් නැහැ නේ උස් පහත්. එහෙම උස් පහත් ભેදයක් නැහැ. මොකද මගේ අත්දැකීමත් එක්ක මම ස්පෙෂල් ඩිග්‍රී එකක් කරා. නමුත් මගේ යාළුවෝ හිටියාලා ජෙනරල් ඩිග්‍රී කරලා අද අපිටත් වඩා
හොඳ perform කරන කට්ටිය ඉන්නවා. මොකද එයා මං හිතන්නේ ඒක වගේ talent එක. මං හිතන්නේ ඒක වගේ skill එක. මොකද ජෙනරල් ඩිග්‍රී එකක් කරත් එහෙම ඉහළට යන්න බෑ කියලා එකක් නැහැ. අනිත් කාරණේ තමයි ස්පෙෂල් ඩිග්‍රී එකක් කරාට පස්සේ ලැබෙන වාසි අවාසි අපි කතා කරමු. ජෙනරල් ඩිග්‍රී එකෙන් ඔයාට ඇත්තටම ඕනේ තව දුරටත් මාස්ටර්ස් කරලා PhD කරලා නිකන් ඉස්සරහට ඉගෙනගෙන යන්න ඕනේ නැත්තම් ඔයාට ඕනේ just ඔයාට ටීචින් එක්සෑම් ටීචින් ටීචර් කෙනෙක් වෙන්න, ඔයාට පරිපාලන රාජ්‍ය පරිපාලනයට යන්න ජොබ් එකක් ගන්න, ඔයාට නිකන් ජොබ් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ ඔයාට හොඳ සජෙෂන් එකක් දෙනවා ජෙනරල් ඩිග්‍රී එකක් කරන්න. මොකද ස්පෙෂල් ඩිග්‍රී එකක් කරනවා තව අවුරුද්දක් කාලය කාදමන එකක්. සාමාන්‍යයෙන් ඔයාට ටීචින් යන්න අවස්ථාවක් තියෙනවා නම් ඔයා ජෙනරල් ඩිග්‍රී එකක් කරලා ටීචින් එක්සෑම් කරන්න. මොකද ටීචින් එක්සෑම් නැතුව ඔයාට ටීචර් කෙනෙක් වෙන්න බෑ. පරිපාලනයට යන්න ඉතින් රාජ්‍ය පරිපාලනය. මොකද රාජ්‍ය පරිපාලනය ගියාට පස්සේ ඔයා කරේ ස්පෙෂල් ඩිග්‍රී එකද ජෙනරල් ඩිග්‍රී එකද කියලා බලන්න ඔයා අනිවාර්යයෙන්ම එක්සෑම් එක කරන්න. සාමාන්‍යයෙන් ඔයාට ඕනේ සයන්ටිෆික් කෙනෙක් සයන්ස්ටික් පැත්තට යන්න නම් සයන්ස් පැත්ත ඉගෙන ගන්න නම් ඔයාට ඕනේ මේ රිසර්චර් කෙනෙක් වෙන්න නම් ජර්නලිස්ට් කෙනෙක් වෙන්න නම් ඔයාට ඇකඩමික් ෆීල්ඩ් එකේ ලෙක්චරර් කෙනෙක් වෙන්න නම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න නම් මම සජෙස්ට් කරන්නේ ඔයාට අනිවාර්යයෙන්ම ස්පෙෂල් ඩිග්‍රී එකක් කරගන්න. අනිත් දේ තමයි ස්පෙෂල් ඩිග්‍රී එකක් කරාට පස්සේ වාසි ගණනාවක් තියෙනවා. සාමාන්‍ය ස්පෙෂල් ඩිග්‍රී එකක් කරලා ප්‍රථම ෆස්ට් ක්ලාස් එක සෙකන්ඩ් අප එකක් වගේ දාගත්තොත් ඒ ඩිපාර්ට්මන්ට් එකේම ඔයාට පුළුවන් ටෙම්පරරි ඇසිස්ටන්ට් ලෙක්චරර් නැත්නම් අපි කියනවා తాවකාලික සහායක කතිකාචාර්ය නැත්නම් ඩෙමොන්ස්ට්‍රේටර් වගේ තනතුරක් දරන්න පුළුවන්. නමුත් ජෙනරල් ඩිග්‍රී කරපු කෙනෙක්ට ඒක කරන්න බෑ. මොකද ජෙනරල් ඩිග්‍රී එකක් කරලා ෆස්ට් ක්ලාස් එකක් ගත්තත් ඒ ඔපචුනිටි එකට ඔයාට හම්බ වෙන්නේ නැහැ. අනිත් දේ තමයි ඔයා තවදුරටත් ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම ඔයාට දෙනවා සජෙෂන් එකක්. ඔයා අනිවාර්යයෙන්ම ස්පෙෂල් ඩිග්‍රී එකක් කරගන්න. අනිත් දේ තමයි ඔයා පිටරටකට යන්න බලාපොරොත්තු වෙනවා. පිට රටකට ගිහලා වගේ මාස්ටර්ස් PhDs කම්ප්ලීට් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔයාට හොඳම ප්‍රථම උපාධිය තමයි ස්පෙෂල් ඩිග්‍රී එකක්. මොකද ගොඩාක් කැම්පස් වල පිටරට ගොඩාක් කැම්පස් වල මම දැකලා දෙනවා ස්කෝලර්ෂිප් වලක් දැකලා දෙනවා. යාළුවෝ ෆස්ට් රික්වයර්මන්ට් එක තමයි ඔයා කරපු ප්‍රථම උපාධිය කෝස් අගය නැත්තම් යුනිට් අගය වෙන්න ඕනේ 120ක්. මේ 120ක් සම්පූර්ණ කරන්නේ ස්පෙෂල් ඩිග්‍රී එක. මොකද ජෙනරල් ඩිග්‍රී එකේ සම්පූර්ණ කරන්නේ අගය 90යි. ඉතින් එහෙම බැලුවට පස්සේ මම හිතන්නේ ස්පෙෂල් ඩිග්‍රී එක තමයි ඔයාට වැදගත්. අනිත් දේ තමයි ඔයා කටි ගොඩක් අහලා දෙන්නේ ජෙනරල් ඩිග්‍රී එකකට PhD එකක් කරන්න බෑ. කරන්න පුළුවන්. හැබැයි ස්පෙෂල් ඩිග්‍රී එකට වගේ ලොකු chance එකක් නැහැ. මොකද එයා ඩිසිටේෂන් එකක් කරන්නේ නැහැ, රිසර්ච් මෙතඩොලොජි එක නැත්නම් පරීක්ෂණ විද්‍යා ක්‍රමවේදය ගැන දන්නේ නැහැ. එහෙම කෙනෙක්ට කොහොමද PhD එකක් කරන්නේ? මෙන්න මේ වගේ කරන්න පුළුවන්. ඔයා අවුරුදු 3ක ජෙනරල් ඩිග්‍රී කරපු ගමන් ඔයා හොඳ මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න. ඒකට ඒ මාස්ටර් ඩිග්‍රී ඇතුළේ ඔයා අනිවාර්යයෙන්ම ඩිසිටේෂන් එකක් සම්පූර්ණ කරන්න නැත්නම් ස්වාධීන පරීක්ෂණ නිබන්ධයක් අවා විසින්ම සකස් කරන්න ඕනේ. සහ ඒ සකස් කරන විද්‍යාව අපි ඒකට කියනවා පරීක්ෂණ රිසර්ච් මෙතඩොලොජි එක හොඳට ඔලුවට දාගෙන සහ හොඳට ඉගෙන ගන්න. ඒකෙන් තමයි අපි ඉස්සරහට PhD කරත් අනිවාර්යෙන් අපි කරන රිසර්ච් එක. ඊළඟට ඔයා අවුරුදු දෙකක් ඒක කම්ප්ලීට් කරාට පස්සේ ඒ මාර්ගෙන් ඔයාලට බලන්න PhD එකට යන්න. අනිත් දේ තමයි තමන්ගේ ප්‍රථම උපාධිය ස්පෙෂල් ඩිග්‍රී එකක් කරලා ෆස්ට් ක්ලාස් එකක් ගත්තට පස්සේ ඇත්තටම ලොකු chance එකක් හම්බ වෙනවා. MPhil කරන්න ඕනෙත් නැහැ. මාස්ටර් එකක් ස්කිප් කරලා ඔයාලට කෙලින්ම PhD එකට යන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලගේ ඩිග්‍රී එක කරගන්නකොට මොන ඩිග්‍රී එක කරවා ස්පෙෂල් වෙන්න පුළුවන් ජෙනරල් වෙන්න පුළුවන් කරන එකේ ඉහළටම යන්න බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ ඉස්සරහට බලා ගන්න ඕන නම් ඔයාලා දැනගන්න ඕන නම් මම අනිවාර්යයෙන්ම subscribe කරන්න. මට ලොකු help එකක් තමයි ඔයාලා මට මේ වීඩියෝ එකට කරන. ඔයාලා කැමති නම් මේකට වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා දන්න මීට අමතරව අදහසක් තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකේ මේ වගේම දන්න දේ ගොඩක් වෙලාවට නොදන්න දේවල් ගැන කතා කරමු. අන්න ඒ වගේ දේවල් ගැන කතා කරනවා. ඉස්සරහට මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම